කෝටිය බරත්තක් තිබ්බත් මිනී පල්ලේ කමාවදාරලා ඉසේරියම් මල්ලක් බිම තිබ්බා සාමාන්‍ය සිට වෙන්න අවසර එවද අපේ ගෙවල් වල ඉන්නා වූ අමුදරුවෝ නිකන් නම් හටක් ඕන. තව වෙනක් දෙන්න ඕන. තව එකක් දෙන්න ඕන. හරි මත එයා පැත්තට යන්න. අර පැත්ත. අනුපුරු දෙන්න.
අවසර පස්වහා දහස් විග්‍රහත් කාලයේ මතුරුන් නගින්නා වූ භක්තිමය නිනේතම වහන්සේගේ නාම පූජාවෙන් පසු පළුතුරු පුත් පූජාව තමුන් වහන්සේට ඔප්පු දෙනවා හරි ආකාරව තමුන් වහන්සේ පළුතුරු පුත් පූජාව කැපෑරම් මේ දරුවන් කරන්නා වූ රැකී රස්සා වෙලෙහෙන දවම් පද්වයිතුම් බද්ධියුණු කරලා දීලා ඇස්වහා දෝෂ වලින් කටවහා දෝෂ අනවින කුණේන හෝනියන් දෝෂ වලින් දුරු කරලා දීලා ඔබ තමුන් වහන්සේගේ සලු පිටින් පවන් ඇල්ලක් සමහා සමාන මේ දරුවන් කරන්නා වූ ඒ රාජකාරිය ඔබ තමුන් වහන්සේ දිනු කරලා දීලා ඔබ තමුන් වහන්සේ දරුවන්ට සතුටින් සමාදානෙන් ඔබ තමුන් වහන්සේ ඉන්න වැඩ රාජකාරී කරලා දීලා එහෙම නොකොලොත් කල්ලාකාරී කියන මටත් ලැජ්ජාවෙන් නින්දාවෙන් කෝලාලට නැමෙදින් සියක් කෝටියක් වරද්දක් තිබ්බත් පාත්තිනි මෑණියනේ ඔබ තමුන් වහන්සේ කාල්වරු 7 දෙනෙකුට වරන් දුන්නා සත්වාදීස බෑනම් වෙල්ෙලියෙන්දී එවද ඔබ තමුන් වහන්සේ මේ බලේ වරේ අවසරය ලබා දෙන්න ගියා ඔබ තමුන් වහන්සේට අද දිනත්‍රයෙන් පළුතුරු පුද පූජාව කැප දෙනවා බාර ගන්න අවසර ආයිබෝවා වඩා ආයිබෝවා සාදු සාදු
සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ පාසල් යන දරු දැරියන්ට ඔබ වහන්සේගේ පීඨ ආරක්ෂාවෙන් කුඩා දරුවන්ට වැළඳීමට ඇති ලෙඩ දුක් කරදර හිංසා පීඩා සතා සර්පයාගෙන් හානිගින්නෙන් රැස්වෙන් පින් ජලයෙන් ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි නමස්කාරය කියමු පංචසීලයේ අපි සූදානම් වන්නේ උතුම් වූ වටිනා පින්කමකටයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමේ පින්කමකට සූදානම් වෙන මොහොත. දේශනාව ආරම්භ කිරීමට ප්‍රථම ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම සඳහා උතුම් වූ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින වෙහෙරගල රාජමහා විහාරාධිපති යාපහුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී දෙල්ගොඩ කල්යාණ ප්‍රදීප පිරිවෙනේ විශ්‍රාමික පරිවෙනාධිපති පූජ්‍යපාද කඩම්බාවේ පඤ්ඤානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි මේ මොහොතේදී ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අපි කවුරුත් එකතු වෙලා සාදු නාදයක් පවත්වමු. අතිගෞරවනීය දේශකයන්න් වහන්සේගෙන් අවසර සර්දා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, කඩම්බාව ඓතිහාසික පත්තිනි දේවාලයේහි අද දිනේදී පවත්වනු ලබන විශේෂ පින්කම් මාලාවේ අවසන් පුණ්‍ය කර්මයටයි ඔබට අවස්ථාව සලසාලින්නේ මහා පුණ්‍ය කර්මයක් ඉෂ්ට සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කරගෙන
ඒ නිසා මේ මොහොතේදී දීර්ඝ වශයෙන් කරුණු අරමුණු පැහැදිලි කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ. මූලිකම අරමුණ මේ උතුම් දේව භූමියේදී මේ පින්කම් මාලාව සිද්ධ කරමින් සත්කාරයේ ඉෂ්ට දෙවියන් සඳහා ආරත්න උඩකොටුවේ සුධීර ගෞරවනීය අපේ ආමුදුරන් වහන්සේට උන්වහන්සේ බොහෝම කරුණාවෙන් ඒ ආරාධනීය පිළි අරගෙන මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුණා. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ උතුම් වූ සත්‍ය දේශනාව ශ්‍රවණය කරනවා. සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. කාර්ය පූජා කරන මොහොත හැම දිනම සත්‍යනතම සාරණාත පවත්වනවා. අද දේශනාව පවත්වා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රය වෙනුවෙන් මහත් කර්තව්‍යයක් ඉටු කරන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වාක්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පවා කැප කරමින් තම ශරීරයෙන් අංග 3ක් දන් දී මේ උතුම් වූ ශාසනික කටයුත්ත දිගින් දිගටම කරගෙන යන පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. පින්වත් ස්වාමීන් වහන්සේ හැදූ වැඩූ දෙමෝපියන්ට අපි රැස් කරගත් සියලුම කුසල අනුමෝදන් කරමු. අනුමෝදන් වේවායි අපි නැවත වතාවක් සාදුනාද පවත්වා එකසින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔබ සමට අයිබෝන් ඓතිහාසික යපෝ කඩම්බාව සිද්ධපතින් දේවාල සිටයි මේ ඔබ කතා කරන අවස්ථාවල කතා කරන්න මම මේ ස්ථානයේ මේ සෑහෙන පුරාණ පත්තින් දේවාලයක් මේක මීට අවුරුදු 37කට පමණ කාලෙක ඉඳන් මේක ආරම්භ කරුවේ. ඒ ආරම්භ කරලා පියවරෙන් පියවර ඒක දිනු කරන්න ප්‍රදේශවාසීන් බොහෝ උදව් කරුවා. මේ 22 වෙනි දින විශාල කාර්යභාරයක් අපි ඉස්තර කරන්න හම්බ වුණා. ප්‍රදේශවාසීන්ගේ සහයෝගයත් ඒ වගේම විදේශගත සිටින මැදිරියක අපේ සහෝදරයන් මම හිතන්නේ ගොඩක් මේකට අපි උදව් කරුවා. ගම්වාසීන් වගේම විශාල පිරිසක් මේ කර්තව්‍යයට උදව් කළොත් මේ 22 වෙනි දින අද පවත්වන උත්සවයේදී අපි ප්‍රධාන වශයෙන්ම මේ ස්ථානයේ අඩුපාඩු තිබු ජල පහසුකම් සැපෙවුවා. විදුලිය අඩාල වැඩි විදුලිය සැපෙවුවා. ඒවම ඔබට පේනවා ඇති මේ සිද්ධපතින් දේවාලයේ අලුතින් ප්‍රතිමාවක් අපි නිර්මාණය කරලා තැන්පත් කරලා තියෙනවා. මේ සියලු දේට මම හිතන්නේ අපි හිතුවට වැඩිය බොහෝ ප්‍රදේශයේ විශාල පිරිසක් අපිට සහයෝගය දුන්නා. ඒ වගේම මම හිතන්නේ මේ ස්ථානය අනිත් දේවල් වලට ගොඩක් වෙනස්. මෙතන කපෝ කවුරුත් නෑ. ඕනම කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ කාර්යභාරය ඉතිරි කරගන්න කිසිම දෙයක්මක් නැතුව තමන්ගේ නිදහසේ කටයුතු කරන තමයි මේ ස්ථානයක් අපි ඉදිකරලා තියෙන්නේ. ඒ ස්ථාන ඉදිකිරීමට මම හිතන්නේ නන්නරුන් සහයෝගය දුන් අපිට වචනින් බා උදව් උපකාර කර මේ කාර්යය ඉදිරියට අරන් යන්න අපිට උදව් කළ හැමතෙම පත්තින් මෑන්ගේ පිහිට ආරක්ෂා ලැබෙන්න ඕන. ඒ වගේම මේ ස්ථානයේ වැඩ දින කිරීම ඒ වගේම 25 3 22 අලුත් කියන්න වරු එකතු සමාගම ආදීක විශේෂ පිළියම් දානෙ තිබෙනවා. ඒ වගේම මහා සංඝරත්නය වෙනුවෙන් සාංගික දානෙ තිබෙනවා. විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වුවා. මේ කාර්යභාරයට බොහෝ දෙනෙක් උදව් කරුවා. ඒකට නම් කීමක ඇත්තටම අපහසු වෙනවා. ඒ පිළිබඳ මේ කියන්නේ ගොඩක් ඉන්නවා. ඒ නිසා ඒ ගැන මේ මම ඔබතුමීන් නංගන් කීමේ ගැන කනගාටු වෙනවා. ඒ වගේම මේ හැමෝටම මේ කටයුතු සම්බන්ධ සියලු දෙනාටම අපේ පූර්ණ ස්තුතිය මේ අපේ සතුට ප්‍රකාශ කරනවා.